සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා අර සියලු දෙනාම. අද අපේ ග්‍රැෆික් ඩිසයින් වීඩියෝ සීරීස් එකේ 6 වෙනි දවස. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Photoshop tool bar එක ගැන. ඒ කියන්නේ tool ගැන මේකෙන් බේසික් tool ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා. එහෙනම් වැඩි කතා බහ කරන්න අපි යමු වීඩියෝ එකට. ඔයා අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපි subscribe කරලා like එකකුත් දාලා මේ වීඩියෝ එක පටන් ගමු. ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක්ට Photoshop use කරනවා නම් මේ tool ටික හොඳටම වැදගත් වෙනවා. එහෙනම් අපි එකින් එක tool set එක ගැන කතා කරමු. අපි පළවෙනි tool එක විදිහට කතා කරමු move tool එක ගැන. move tool එකේ shortcut key එක විදිහට අපිට use කරන්න පුළුවන් V අකුර. මෙතන ඔයාලට හැම shortcut key එකම දාලා තිනවා ඉංග්‍රීසි අකුරක්. ඒක තමයි ඔයාලා shortcut key එක වෙන්නේ. move tool එකේ shortcut key එක තමයි V අකුර. අපිට ඕන නම් දැන් මෙතන අපි නිකන් වෙන එකකින් ඉන්නවා නම් V අකුර press කරලා move tool එකට ආය ආව හැකියි. මේ tool එකෙන් කරන්න පුළුවන් දේ තමයි අපිට කැමති ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා ඒ කියන්නේ ඉමේජ් එකක් ටෙක්ස්ට් එකක් වගේ ඕනෑම දෙයක් සිලෙක්ට් කරලා උඩට පහළට වගේ ඕනම තැනකට අරන් යන්න පුළුවන්. මම ඔයාලට නිකන් කරලා වෙන්නන්නම්. මම දැන් මේකෙන් Photoshop කියන එක සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතට move tool එකට කියන එකට ගිහිල්ලා මෙතන සිලෙක්ට් කරගන්නවා. මේ move tool එක ඔයාලට පෙන්වන්න නැත්තම් මෙහෙම ඒ වටේට ඇවිල්ලා මෙන්න මේක ඔයාලා ඔෆ් කරලා තියෙන්නේ. දැන් මගේ පෙන්වන්නේ නැහැ. ඔයාලා ඒක ඔන් කරගන්න. ඒතකොට තමයි ඔයාලට වටේට ඇවිල්ලා තියෙන්නේ පෙන්වන්නේ. සිලෙක්ට් වටේට ඇවිල්ලා තියෙන කියන්නේ ඔය සිලෙක්ෂන් එක. දැන් මට පුළුවන් මම මේක උඩ සිලෙක්ට් කරගත්ත පස්සේ මට පුළුවන් මේක ඕන තැනකට ගිහිල්ලා තාරින්න මම මෙන්න මෙතනින් දා ගන්නවා. මේක මම පොඩි කරලා මෙතනින් දා ගන්නවා. මෙන්න මේ වගේ අපිට කැමති තැනකින් මේක දා ගන්න පුළුවන්. මේ move tool එකේ තියෙන රාජකාරී ඒක තමයි. එහෙනම් අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එක තමයි merge tool එක. ඒ කියන්නේ මේ tool එකේ shortcut key එක විදිහට අපිට use කරන්න පුළුවන් M අකුර. මෙතන ඔයාලට තියෙනවා merge tool වල shortcut key ටික. මේක use කරන්න පුළුවන් M අකුර. ඔයාලට මේකට කැමති විදිහට use කරන්න පුළුවන් කොටුවටද රවුමටද. එහෙම ඔයාලට single column එකක් විදිහටද rectangle එකක් විදිහටද එහෙම ඔයාලට ඕන විදිහට use කරන්න පුළුවන්. මේකෙන් පුළුවන් අපි සිලෙක්ට් කරන ඕන දෙයක් කොපි කරන්න පුළුවන්, කට් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න වගේ ඒවා කරන්න පුළුවන් මේ tool එකේ. මම දැන් ඔයාලට මේ rectangle tool එක අරන් පෙන්නන්නම්. මම ඔයාලට පෙන්නන්න දැන් මේක මම මෙන්න මේ කට් කරලා පෙන්නන්නම්. මේක පොඩ්ඩක් මම එහාට කරලා ලොක් කරගන්නවා. ඊට පස්සේ මම මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන rectangle tool එක සිලෙක්ට් කරලා මෙන්න සිලෙක්ෂන් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන keyboard එකේ delete කියන එක පස්සේ මෙන්න මේක delete වෙනවා. මේ වෙනවා. ඔයාලට ඕන නම් ඒ විදිහට කොපි කරගන්න පුළුවන්. මම මේ ඒ වගේ සිලෙක්ට් කරලා control C ඔබලා මෙන්න එහෙම control C ඔබනවා. ඊට පස්සේ ආයෙ control V එකක් ගහලා paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට වෙනවා තව එකක් කොපි වෙනවා. ඒ වගේ මේ tool එකෙන් පුළුවන් කැමති දෙයක් කොපි කරගන්න පුළුවන්, කට් කරගන්න පුළුවන්, delete කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ tool එකෙන් කරගන්න පුළුවන්. තුන්වෙනි tool එක විදිහට කතා කරන්නේ lasso tool. lasso tool shortcut key එක විදිහට අපිට use කරන්න පුළුවන් L අකුර. lasso tool වලින් freehand selection කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිදහස් අතින් අපිට කැමති selection එකක් mouse එක පාවිච්චි කරලා select කරගන්න පුළුවන්. මේ තියෙන්නේ lasso tool ටික. මම මෙන්න ඒකේ පළවෙනි එක ඔයාලට පෙන්නන්නම් select කරලා. මේකේ shortcut key එක L අකුර. ඔයාලට ඕන නම් L අකුර select කරලා මේ tool එකට ගිය හැකියි. මම දැන් මෙන්න එහෙම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. මම මෙන්න මේක මෙන්න සිලෙක්ෂන් එකක් දා ගන්නවා. ඊට පස්සේ මම කැමති දැන් මෙන්න මෙතනට කරගෙන ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ ගෑල්ලක් කරන් ඇවිල්ලා දාන්න. මෙන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන් මේ tool එකෙන්. අපිට කැමති shape එකක් ඇඳලා අපිට කැමති විදිහට මේක adjust කරගන්න පුළුවන්.
මම දැන් කන්ට්‍රෝල් එකේ ගොඩක් මේක තිබ්බ හැන්ඩව හදා ගන්නවා. මේක ගොඩක් යූස් කරන්නේ ඔය බෑග්ග්‍රවුන්ඩ් රිමූවර් වගේ කරද්දි සිලෙක්ෂන් කරගන්න ඒවට තමයි. එහෙනම් මේ ටූල් එක ගැන කියලා දුන්නා ඔයාලට. ඔයාලා try කරලා බලන්න මේ ඔක්කොම ටූල් මම කිව්වා වගේ. එහෙනම් හතරවෙනි ටූල් එක විදිහට අපි කතා කරනවා quick selection tool එක. මේ ටූල් එකේ ෂෝට්කට් කී එක විදිහට W අකුර යූස් කරන්න පුළුවන්. මේකේ අපිට පුළුවන් අපිට කැමති කලර් ඒරියා එකක් විතරක් සිලෙක්ට් කරගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් නිකන් එකක්. දැන් මට මේ නිල් පාට විතරක් සිලෙක්ට් කරගන්න ඕන නම් මෙන්න මේ නිල් පාට උඩ සිලෙක්ට් ක්ලික් කරාට පස්සේ නිල් පාටේ සිලෙක්ට් වෙනවා. දැන් මම ඒක නැතුව කළු පාටේ මම සිලෙක්ට් කරගන්න ඕන නම් මෙන්න ඒක අරන් ගිහලා කළු පාට උඩ ක්ලික් කරලා කළු පාටේ සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒකෙත් ඔයාලට අර විදිහටම යූස් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කොපි කරලා පෙන්නන්න එකක් control C ඔබලා control V ඔබලා paste කරගන්නවා ඒක. දැන් ඔයාලට මේක ඔෆ් කරලා පෙන්නන්නම් මේ තියෙන්නේ අපි දැන් කොපි කරගත්තු එක. දැන් මම ඔයාලට නිල් පාටයත් කොපි කරගෙන පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මේක ඔෆ් කරත් ඔෆ් කරාමයි මොකුත් නැහැ. මෙන්න මේ ඇවිල්ලා මෙතන මුලින්ම සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන control C ගාලා වීඩියෝ කරනවා. එතකොට paste වෙනවා. ආයි දැන් මෙතන මේක ඔෆ් කරාට පස්සේ නිල් පාටේ විතරයි තියෙන්නේ. මේක ගොඩක් යූස් කරනවා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරද්දී නැත්නම් ෆොටෝ එඩිට් කරද්දී වගේ තමයි මේ ගොඩක් යූස් කරන්නේ. ඔයාලට මම මේ කියලා දෙන ඒවා උදාහරණ වලට අරගෙන ඒක try කරලා බලන්න පුළුවන්. ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් මට message එකක් දාලා අහන්න. අපේ පස්වෙනි ටූල් එක විදිහට අපි කතා කරමු crop tool එක කියන්නේ මොකක්ද කියලා. crop tool එකේ shortcut key එක තමයි C අකුර. crop tool එකෙන් image එකක් cut කරලා size එක අපිට කැමති විදිහට හදාගෙන adjust කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් clean look එකක් ගන්න වගේ මේ ගොඩක් use කරන්න පුළුවන්. මම ඔයාලට එකක් පෙන්නන්නම්. මෙන්න මේක තමයි crop tool එක කියන්නේ. මෙන්න මේක දැන් මට මෙන්න මේ විදිහ විතරක් ඕන නම් මම මෙන්න මේ හරියම විතර crop කරගන්නවා. මම අරගෙන ගිහිල්ලා මෙන්න මේක විතරක් ඕන කියලා කියන්න. මම මෙන්න crop කරගෙන මෙන්න මෙතන enter කියන ටික කරලා පස්සේ මේක විතරයි තියෙන්නේ. මෙන්න මේක තමයි crop tool එකෙන් ගොඩක්ම කරන්න පුළුවන්. මේ crop tool එක ඔයාලා use කරලා බලන්න. ඒ වෙනත් ඔය දෙක හැඩ ගන්නවා තමයි ගොඩක් තියෙන්නේ. ඔයාලට මම බේසික් මටික් කියලා දෙන්න ඉක්මනට. නැත්නම් මේ වීඩියෝ ගොඩක් දිග් වෙයි. මේ වීඩියෝ ගොඩක් දිග් වුණොත් ඔයාලට මේ වීඩියෝ එකේම දෙවෙනි එකක් විදියට මම වීඩියෝ එක අරන් එන්න ඊටු ටූල් ටික ගැන. මේ මෙන්න මේ වගේ අපිට කැමති ටක් සිලෙක්ට් කරලා හදා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මේකේ මෙන්න මේක විතරක් සිලෙක්ට් කරගන්නවා. ක්‍රොප් කරගන්නවා මෙන්න මේ ගානට හදා ගන්නවා. මෙන්න මේ ගානට හදාගෙන එන්ටර් දෙනවා. එතකොට ඔයාලට වෙනවා මෙන්න 20යි 30යි කියන විතරයි අපිට පේන්නේ. ඒ මම අර ක්‍රොප් කරගත්ත හින්දා. එහෙනම් ඒක ගැන අපි කතා කරලා ඉවරයි. අපි යන් 6 වෙනි ටූල් එකට. 6 වෙනි ටූල් එක විදිහට හයිඩ්‍රෝකෝඩ් ටූල් කියන එක. මේකේ ෂෝට්කට් කී විදිහට අපිට යූස් කරන්න පුළුවන් I අකුර. මේ ටූල් එක ගොඩක් යූස් කරන්නේ ඔය කලර් පික් කරගන්න වගේ ඒවට. ඒ කියන්නේ ඉමේජ් එකේ තියෙන කලර් එකක් එක්සැක්ට් විදිහට පික් කරලා ඩිසයින් එකට යූස් කරන්න පුළුවන් වෙන තමයි මෙන්න මේ යූස් කරන්න මම ඔයාලට ඒකත් යූස් කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම සිලෙක්ට් කරගත්තා. ඔයාලට දැන් මෙතන පේනවා අපේ කලර් එක තියෙන රෙඩ්. දැන් මම මේ සිලෙක්ට් කරලා මම නිල් පාට නෝනේ. මම දැන් මෙන්න නිල් පාටේ ක්ලික් කරනවා. මම ඕන මෙන්න දැන් ආයෙ සුදු පාටයක් උඩ ක්ලික් කරාම මේක වෙනස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න ඔයාලට මේකෙන් ඕනම තියෙන කලර් එකක් වෙනස් කරගන්න පුළුවන් මෙන්න සිලෙක්ට් කරලා. මෙන්න එහෙම කැමති කලර් සිලෙක්ට් කරලා ඔයාලට කැමති පාටක් හදා ගන්න පුළුවන්. ඒක තමයි මේ ටූල් එකේ තියෙන කතා කරන්න තියෙන දේ. හත් වෙනි ටූල් එක විදිහට අපිට කතා කරන්න පුළුවන් ස්පොට් හීලින් බ්‍රෂ් එක ගැන. මේකේ ෂෝට්කට් කී එක විදිහට J අකුර යූස් කරන්නේ. මේ ටූල් එක ගොඩක් යූස් කරන්නේ Photoshop defect remove කරගන්න වගේ ඒවාට.
ඒ කියන්නේ ඔය පොඩි පොඩි තිම්පල්ස් ඩස්ක් මාර්ක් වගේ ඒවා පහසුවෙන් අයින් කරගන්න පුළුවන්. පහසුවෙන් ඉක්මනට අයින් කරගන්න පුළුවන් මේකෙන්. මම ඔයාලට මේක පෙන්නන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක එකක් කරලා. මම මේ අද්දා ගන්නවා. ඊට පස්සේ මම මේක උඩින් නිකන් කළු පාට ඩොට් එකක් තියාගෙන පෙන්නනවා ඔයාලට. ඊට පස්සේ මම මෙතන මේ ස්පොට් එකකින් ප්ලස් ටූල් එකට ගිහිල්ලා මෙන්න මේ සිලෙක්ට් කරාට පස්සේ ඒක අපිට මකා ගන්න පුළුවන්. මම ඒ වගේ එකක් දෙකක් තුනක් තියලා පෙන්නනවා ඔයාලට. මේ පිම්පල් කියලා පාඩේ තාගන්න මේ පිම්පල් එකක් කියලා. මෙන්න එහෙම මෙන්න එහෙම ඊට පස්සේ ඔන්න මෙතන එලිම් බ්‍රෂ් ස්පොට් එලිම් බ්‍රෂ් ටූල් එකට ගිහිල්ලා ඔයාලට එහෙම යන්න අමාරු නම් මෙන්න ඔයාලා ඉන්න තැන ඉඳන් මෙන්න මේ ජේ ප්‍රෙස් කරාට පස්සේ මේකට යනවා. මෙන්න එහෙම අයින් කරගන්න පුළුවන්. මේක ගොඩාක් යූස් කරන්න බෑ. ඒක ඩිසයින් අවුල් යන්න පුළුවන්. මේ ඔයාලට ගොඩාක්ම ඕන තැන්වල විතර මේක යූස් කරන්න try කරන්න. ඔයාලට පේනවනේ දැන් මේ තිබ්බ එකක්වත් නැහැ. ඔන්න බලන්න. මෙන්න එහෙම ඔයාලට මකා ගන්න පුළුවන් මේ ඔක්කොම. ඒක තමා මේ ටූල් එකේ කියන්න තියෙන විශේෂයම. ඔයාලා මේ ටූල් try කරලා බලන්න. ඒ වෙනුත් ඒ වගේ තමයි වෙන්නේ ගොඩක්. මම මේවා මේන්ලි කියලා දෙන්නේ බේසික් ටූල් ටික ගැන. ඔයාලා මේ ටූල් try කරලා බලන්න. මේ ඒක යටතේ තියෙන ටූල් එක. අපේ යට වෙන ටූල් එක විදිහට අපි කතා කරන්නේ බ්‍රෂ් ටූල් ගැන. මේකෙන් මේකේ ෂෝට්කට් කී විදිහට අපිට යූස් කරන්න පුළුවන් B අකුර. මේ තියෙන බ්‍රෂ් ටූල් එක මේක ඔයාලට බලා ගන්න පුළුවන් B අකුර. ඒ තියෙන පෙන්සිල් එක ඒවා ඔයාලා පස්සේ යූස් කරලා බලන්න. මේ තියෙන බ්‍රෂ් ටූල් එක. බ්‍රෂ් ටූල් එක යූස් කරද්දී අපිට පුළුවන් කැමති සයිස් එකක් මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා මෙන්න මෙන්න මෙතන කැමති සයිස් එකක් දාගන්න. දැන් මම සයිස් එක තව පොඩ වැඩි කරලා පෙන්නන්නම්. මෙන්න සයිස් එක වැඩි වෙනවා. මෙතනින් ඔයාලා සයිස් එක අඩු කරගත්තාම අඩු වෙනවා. මෙන්න ඒව සයිස් එක අඩු කරලා අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකෙන් පුළුවන් අපේ ඒ කියන්නේ තද ගතිය මම පෙන්නන්නම්. දැන් මේක කළු පාට මෙන්න මේ වගේ කළු පාටක් එන්නේ. දැන් මේක අපිට රෙඩු කරලා හදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එන්න හදා ගන්න පුළුවන්. එහෙම යූස් කරලා අපේ ඩිසයින් එක හදාගද්දී ඔය ඉමේජ් වල එහෙම තියෙන තැන් එහෙම පොඩ්ඩක් වෙනස් කරලා හදාගද්දී අපිට මේ ගොඩක් යූස්ෆුල් වෙනවා. මෙන්න මේ දැන් මම මේකෙත් පෙන්නන්නම් ඔයාලට. මම මේක ඔයාලට පෙන්නන්නම් නිකන්. මෙන්න ඒවා දාගෙන මේක අපිට තව පොඩ්ඩක් ඕන නම් මෙතනින් මෙහෙම අඩු කරගන්න පුළුවන් ඔපැසිටි එක කියන එක. මෙන්න එහෙම අඩු කරලා මෙන්න ඒව තියාගන්න පුළුවන් ඕන නම්. මෙන්න මෙහෙම මේක මෙන්න මේ හැරි විතරක් කළු පාට වෙන විදිහට ඕනනම් තියාගන්න පුළුවන්. ඒ වගේ ඔයාලා මේ වගේ ඩිසයින් එකක් අද නිකන් try කරලා බලන්න මේ ඔක්කොම යූස් කරලා. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම වෙනද කියනවා වගේ මට මැසේජ් එකක් දාලා අහන්න. මම පුළුවන් ඉක්මනට රිප්ලයි එකක් දාන්නම්. මේ වගේ ටූල් තියෙන ඔක්කොම වගේ යූස් කරලා ඔයාලා ඩිසයින් එක පුළුවන් තරම් ක්‍රියේට්ෆුල් විදිහට කරගන්න ඔයාලට. එහෙනම් අපි යන් 9 වෙනි එකට. අර ඒ තිබ්බේ මම කියලා දුන්නා ඒක ලොකු එකක් නෑ. ඔයාලට මෙන්න මේව සිලෙක්ට් කරලා මෙන්න බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා ඔයාලට කැමති එකක් මෙන්න බ්‍රෂ් කරගන්න පුළුවන්. මෙන්න මේ ඕන මේක වුණා මෙන්න බ්‍රෂ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු නම්බෙන් ටූල් එක. නම්බෙන් ටූල් එක තමයි ක්ලෝන් ස්ටැම්ප් කියන්නේ. මේකේ ෂෝට්කට් කී විදිහට අපිට යූස් කරන්න පුළුවන් S අකුර. මේකෙන් පුළුවන් අපේ ඉමේජ් එකේ කොටසක් කොපි කරලා ඒක වෙන තැනකට print කරන්න. ඒ කියන්නේ මම ඔයාලට නිකන් කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම ඇවිල්ලා මම මෙන්න මෙතන මේ උඩ ක්ලික් කරලා නැත්තම් මෙන්න මෙතන S අකුර මෙන්න මේ වෙන තැනක ඉඳලා S අකුර ඔබලා මෙන්න මෙතන ක්ලෝන් ස්ටම්ප් රූල් එකට එනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන ඕල්ට් එක ඔබලා මෙන්න ඕල්ට් එක එබුවාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා ඔයාලට පේනවා. මෙන්න එහෙම ඒ අර ටිකක් ඒම් කරක් දින අයිකන් එකක් වගේ. අන්න ඒක අපිට කැමති අපිට දැන් කොපි කරගන්න ඕන තැන මෙන්න එහෙම කරලා සිලෙක්ට් කරගන්නවා. මම නිල් පාට උඩ සිලෙක්ට් කරගන්නවා. මෙන්න එහෙම. ඊට පස්සේ අපිට කැමති තැනක් ගිහලා මේ ඔයාලට පේනවා දැන් මේක අරගෙන යද්දි මේක එනවා නිකන් අපේ මෙන්න මෙහෙම මේ මෙහෙම එනවා අපි දැන් කොපි කරගත්ත තැන. මෙන්න එහෙම ඊට පස්සේ
පේස් කරගන්න පුළුවන් මේ අර කොටුව ඒ විදිහටම පේස් වෙනවා. මම ඔබට ඔයාලට මේ තව පොඩක් පොඩි කරලා පෙන්නන්නම්. මෙන්න මේක. මම දැන් මෙන්න මෙතන ආයි ගිහිල්ලා ඉස්සර මෙන්න මෙතන රෙක්ටැන්ගල් එකේ ක්ලික් කරලා මෙන්න මෙතන ෆෝල්ට් එකත් එක්ක ෆෝල්ට් එක උබාගෙන මෙන්න එහෙම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතන ඇඳ ගන්නවා. ඒක මෙන්න පාට කර ගන්නවා. ඊට පස්සේ මම මෙතනත් දා ගන්නවා. මෙන්න මෙතනත් දා ගන්නවා. ඊට පස්සේ මම මේක මාව මෙතනත් දා ගන්නවා. ඊට පස්සේ මෙන්න එහෙම දිගට අපිට කැමති තැන් වලින් දා ගන්න පුළුවන්. මෙන්න එහෙම. මේකෙන් පුළුවන් සාමාන්‍ය ඩිසයින් එක ගොඩක් ලස්සන කරගන්න. මාත් යූස් කරන ගොඩක් මේක. ඔය බෑග්ග්‍රවුන්ඩ් ක්ලීන් කරනකොට වගේ මේ ටූල් එක ගොඩක් යූස් කරන්න පුළුවන්. එහෙනම් මම මේ මෙතනින් නවත්තනවා අද මේ වීඩියෝ එක. නැත්තම් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. එහෙම වුණොත් ඔයාලට බෝරින් වෙනවා. මම මේකේ පාර්ට් 2 එකකුත් අරන් එන්න. ඒතර ටූල් ටික ගැන කියලා දෙන්න. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා සුබ් කමෙන්ට් එකක් දාලා යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.